සියටල් මහා උගතෙක් නොවුනට පරිසරය දැක්කේ මෙන්න මේ විදිහට. අප පෘථිවියේ කොටසකි. පෘථිවිය අපේ කොටසකි. සුවඳ ඇති මල් අපගේ සොයුරියන් වෙති. මුව පොව්වෝ රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තනබිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරාද අශ්වයාගේ සහ මිනිස්සිරුරේ උණුසුමද යන මේ හැමදේ එකම පවුලක සාමාජිකයන්නේ. සියටල් මහා උගතෙක් නොවුනට පරිසරය දැක්කේ මෙන්න මේ විදිහට. අප පෘථිවියේ කොටසකි. පෘථිවිය අපේ කොටසකි. සුවඳ ඇති මල් අපගේ සොයුරියන් වෙති. මුව පොව්වෝ රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තනබිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරාද අශ්වයාගේ සහ මිනිස්සිරුරේ උණුසුමද යන මේ හැමදේ එකම පවුලක සාමාජිකයන්නේ.